ඔන්න අදත් යනන් අද තියෙන මල්ලි මගේ චැලෙන්ජ් වීඩියෝ එක. ඉතින් අද තියෙන්නේ බීම වල රහ කියන්න. ඔයාලට චැලෙන්ජ් එක කරන යද්දි තේරෙයි මොකක්ද වෙන්නේ කියලා. ඉතින් අපි යන වීඩියෝ එක බලමු අද වීඩියෝ එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් channel එක කටේ මේ channel එක subscribe කරන්න වීඩියෝ like එකක් දාන්න. එහෙනම් යමු අපි වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මෙහෙම චැලෙන්ජ් එක එන්නේ මෙතන ඔයාලට පේන ඇති බීම් වර්ග තුනක් තියෙනවා. ඉතින් මෙතන S2 බදිනවා අපි දෙන්නෙන් කවුරුහරි මුලින්ම S2 බදිනවා. ඊට පස්සේ බීම් එකේ රහ කියන්න තියෙන්නේ. ඉතින් මේකේ රහ කියන්න විතර නෙමෙයි මේක අපි ඊට පස්සේ තුන්වෙනි චැලෙන්ජ් එක විදියට මේකේ මික්ස් එකකුත් තියෙනවා. ඔයාලට කරගෙන යද්දි තේරෙයි කොහොමද වෙන්නේ කියලා. අපි එන පටන් ගමු නේද? හරි පටන් ගමු. හරි අපි එහෙනම් කවුද මුලින්ම පටන් يعني මුලින්ම කරන්නේ කවුද කියලා බලමු. කොච්චර මිස්නම්. තුනක් එකපාරේ දාන්න. හරි මම පරාදුනා මම තමයි ඒතර කරන්න ඕනේ රෙදි කියලා ගන්න බලමු අද චැලෙන්ජ් එක කොහොමද වෙන්නේ කියලා මෙයා දැන් බදිනවා ඊට පස්සේ මෙයා දැන් මේක තමයි මගේ ග්ලාස් එක මේක මගේ ග්ලාස් එක මේක මගේ ග්ලාස් එක මෙහෙම බීම දානවා හරිද අපි මට රහ කියන්න තියෙන්නේ මේ බීම වර්ග තුනම දානවා ඊට පස්සේ මික්ස් එකකුත් දානවා ඒ කියන්නේ මේ දැන් මේ දෙකේ මික්ස් දැම්ම කියන්නේ මේකෙන් දාලා මේකෙන් දානවා මට දාපු දෙකේ දාපු බීම වර්ග දෙකේ නම් කියන්න තියෙන්නේ එහෙනම් අද චැලෙන්ජ් එක වෙන්නේ බලමු හරි බලන්න බලන්න සුට්ටක්වත් පේන්නේ හරිද බොරුනේ ඇත්තටම පේන්නේ කීයද මේ කීයද ඈ මේ කීයද දෙක හරිනේ හරි ග්ලාස් එකට දාලා මට ග්ලාස් එක අතට දෙන්න මට පේන්නේ අද නම් චැලෙන්ජ් එක කොහොම හරි වින් කරන්න ඕන හරිද මීට කලින් කරපු චැලෙන්ජ් ඔක්කොම මල්ලි වින් කරේ සුට්ටක් දාන්න මට ඔක්කොම බොන සුට්ටෙන් දෙන්න කෝ ග්ලාස් එකක් දෙන්න මේක සුවඳින් කිව්ව හැකි ක්‍රීම් සෝඩා හරි ඒ සුවඳ හෙව්ව හැකි දැන් මික්ස් එකක් දාන්න ඕනේ නෑ බීම් වර්ග තුනම දාන්න ඕනේ ඊට පස්සේ මික්ස් දානවා මම මේ මික්ස් දාපු දෙකේ මොන දෙකක්ද දැම්ම මොන බීම දෙකද කියලා කියන්නේ මම හිතන්නේ තනියක නම් ගොඩක් දුරට කියන්න පුළුවන් මොකද මේ ෂේප් තනියව අර බීලා පොඩි දෙන්නේ මට සුවඳින් කිව්ව හැකි එන සුවඳින් කියන්නම් සුවඳින් කියන්නේද කියන්නේ මේ ෆැන්ටා වැරදි ඉන්නේ ඉතින් මම බිව්වේ නෑ මම නිකන් කිව්වේ හරිද හරි මං කිව්වා නෑ ඒක නම වෙනස් ෆැන්ටා නෙවෙයි හරි ෆැන්ටා නෙවෙයි තමයි නම කියන්න ඕන හරි නම මම නම් බලාගත්තේ නෑ හරි නම කියන්න ඕන ඔරෙන්ජ් ක්‍රෂ්නේ හරි මං කිව්වේ සුවඳින් ෆැන්ටා නෙවෙයි ඒ වුණාට අර ඒ කියන්නේ අපිට ඉතින් කොහොමද දන්නවනේ මට මතක නෑ උනා දාන්න මේ තනියක නම් ගොඩක් කියන්න පුළුවන් අර බීම් බීලා පුරුදුයිනේ ඒකින්ද තනියක කියන්න පුළුවන් මික්ස් එක තමයි කියලා ඉන්නේ. හරි දැම්ම දාලා තියෙනවා. මොනෙක්ට හරි හරි එතන වොන්නෝටි. දැන් මික්ස් එක දාන්න දැන් ඔයාට කැමති බීම් වර්ග දෙකක් මික්ස් කරලා දාන්න. ඒ කියන්නේ චුට්ට දෙකෙම දාන්න. මේ තුනක් දාන්න. මම බීලා ඈ නෑ මොකද? තුනම දැම්මොත් ඉතින් බං තුනම කියනවනේ. ඉතින් තියෙන වර්ග තුන කියනවා ඉවරයි. මම මේ වර්ග දෙක කියන්න ඕන. බලමු මේක තමයි ටිකක් අමාරු කියලා හිතෙන්නේ. හරි දාලා තියෙනවා. මඩේ අමුතර හන්නේ ඒක. මේකේ අනිවාර්යෙන් ක්‍රීම් සෝඩා තියෙන්න ඕනේ. හරිද? හරි. ක්‍රීම් සෝඩා හරිනේ. ඒතකොට අනිත් එක තමයි හොයාගන්න ඕනේ. ක්‍රීම් සෝඩා රහ තමයි එන්නේ. කියන්නේ ඒක වැඩිපුර වැද්දට තියෙනවා. ඒ ක්‍රීම් සෝඩා රහ නිතර නෙන්නේ. ආයෙ මොනවද තිබ්බේ? නික්ටෝ එකයි ඔරෙන්ජ් ක්‍රෂ් එකයි. එකපාරක් කියන්න ඕනේ. දෙපාරක් කියන්න බෑ. හරි. නෙක්ටෝ වෙන්න කියන්නේ මොකද නෙක්ටෝ එක වැටුනොත් එහෙම මේකේ රහ සම්පූර්ණ වෙනස් වෙනවා. ඒකින්ද ඔරෙන්ජ් ක්‍රෂ්. හරිද? හරි. අය දන්නවනේ. මොනක් කොඩි හරියට කිව්වා.
අම්මා ඔන්න ඔක්කොම කිව්වානේ බලමු අපි මල්ලිට කියාගන්න පුළුවන් වේද කියලා. මෙයත් කිව්වොත් අද චැලෙන්ජ් එක සමාන වෙනවා. සමාන වෙන්න බෑ මෙයා පරදින්න ඕන. මොකද මීට කලින් මෙයා රාමෙන් චැලෙන්ජ් එකක් දින්නා, බීරි චැලෙන්ජ් එකක් දින්නා. මම තමයි විනන්නේ කොහොමද අයින් වෙන්නේ මම තමයි මම ගාන අදින්න ඉවරයි සුද්දා. හරි හරි මේක මං කියනවා හරි බලමු. හැබැයි මේ මට හිතෙනවා මෙයාත් මේක කියයි කියලා. මොකද මේ මට වඩා මෙයා බීම් බොනවා. ඉතින් කියයි ගොඩක් දුරට බලමු. අර මේ තව බීම් වර්ග දෙක තුනක් තිබ්බනම් chance එකක් තියෙනවා පේන්නේ නැහනේ. නෑ ඉවරනේ. මේක දෙපොට ආපුවම කොහොමද පේන්නේ නැහැ. තනි පොටක් આવත් නම් පේනවා. ඒ පාත් වුණා ආත්ෙන්නේ හරි හරි කියන්නේ පේන්නේ නැහැ. මේ කීයද? දෙක හරිනේ. අනේ වෙන්නේ නැහැ ඉන්නේ හරියට කිව්වේ ඈ. මගේ කාඩේ ගින්නොත් මේ පේන හින්දා. අනේ මේ ඌව නැවුත් නෑ හරි මට පේන්නේ උස්ස ගන්නවාකෝ. හරිනේ පේන්නේ නැහනේ. පේන්නේ මේ කීයද? දෙක හරි ආයි අනේ ඉතින් මං ගනාවට කිව්වේ ඉවර නෑ දිනොත් මේ පේන හින්දා. නෑ නෙව්ව නෑ ඔය කැමරා තියෙන පේන්නේ හරි මෙන්න ග්ලාස් එක අපි දාමු. මේකෙන් දාමු ලියමු. මේකෙන් දාමු. ඔරෙන් කෂෙන් දැන් නෑ. එන්ටයි. වයිසිය ආ ඔරෙන් කෂ් හරි මේ කෝල් දන්න පියනක් දන්න දාන්නත් කලින් දෙකනේ මේ ඔරෙන්ජ් කැෂ් එකෙන්ද දාන්න කියලා. මට පේන්නේ බලමු. මං කනාට කියන්නේ මං කනාට කියනවා හරියට හරි අපි මේකෙන් දාලා බලමු. ඔය දන්නේ ක්‍රීම් සෝඩා එක තේනවෑ. නෑ අනේ වෙන්නේ නෑ ඇත්තමයි මේකද නෝ. ඔය ග්ලාස් එක ගත්තම අතට අනේ වෙන්නේ නෑ යාළුවෝ ෂුවර් නෑ. අයියෝ වෙන්නේ ෂුවර් නෑ. කොබීම එක්ස්පර්ට් කෙනෙක් වගේ. අයියෝ 1 hour later. නෑ අර ගාස් එක ඔයත් උදගත්තා ෂුවර් නෑ. මේකයි ක්‍රීම් සෝඩා ඔය බොටි බොනක්ක. බලමු මික්ස් එක දාමු සුපිරියට. මික්ස් එක දෙමු. දැන් තනි බීමට ඉක්කොමත් මෙයාට කියා ගන්න පුළුවන්. මං කිව්වා කියන්නේ මෙයාට අහන්න දෙයක් නැහැ මේ. හරි. කො මං කිව්වා කියන්නේ මෙයාට අහන්න දෙයක් නැහැ. මොකද මේ මෙයා බීම් බොනවා මට වඩා. මම බීම් බොන්නේ සාමාන්‍යයෙන්. මේකේ වං නෙක්ටරේ තියෙනවා මික්ස් එක ගන්නේ තනි එකක් දැම්මේ. තනිකද නෙක්ටර් මික්ස් එක අපි දාමු. කද්ද දාන්නේ? අපි දාමු. ඩක් අරගෙන පරද්දන්න හොඳ පිළිගන්නයක් දාන්න. මෙහෙම කර. දාමු. දානවද? හරි. කො නෙක්ටර් තියෙනවා අමාරු කියන්නේ එම නෙක්ටර් විතරක්ද මන් දෙන්නේ නෑ ටයර් දාන්න. ක්‍රීම් සෝඩා හරි. ඕ යේ නියමයි අඩ කිව්වා. අඩේ ගිලවෙන්නේ කිව්වා ඉතින් ආවේ. මාව චැලෙන්ජ් වලින් පරද්දන්න බෑ හරි හරි අපි දෙන්නම අද චැලෙන්ජ් එක වින් කරාම බීමට කිව්වා මෙයාත් කිව්වා. ඉතින් මෑත් එක චැලෙන්ජ් කරලා දිනන්න ලේසි නෑ හරිද? හරි කොහමයි අද මම පරාදුන්නේ නෑ. අපි බලමු ඉස්සරහට ගේන චැලෙන්ජ් තියන පල්ලයක් කමෙන්ට් එකක් දායන්න. අද අපි දෙන්නම දින්නා. ඒකට සතුටුයි. මට පෙරදුන්නේ නැති එකට සතුටුයි. මොකද බීම චැලෙන්ජ් එකක් එක්ක මෙයාත් එක්ක දින්නවා කියන්නේ ටිකක් අමාරුයි. මොකද මෙයා හැම තිස්සෙම කරන්නේ බීම් බොන එක තමයි. මම බීම් බොන්නේ වැඩි.
හරි ඉතින් අද ඔහොම තමයි challenge එක උනේ channel එක කට්ටිය තමයි channel එක subscribe කරන්න ඉස්සරහට ගෙන්න ඕන challenge ඔක්කොම පල්ලෙක් comment කරන්න දැන් වීඩියෝ like එකක් දාන්න අලුත් වීඩියෝ එකකින් set වෙමු